විලියම් ෂේක්ස්පියර්ගේ ජුලියස් සීසර්. ඉතින් අද අපි කතා කිරීමට බලාපොරොත්තු වන්නේ විලියම් ෂේක්ස්පියර්ගේ ජුලියස් සීසර් නාට්‍යයේ පසුබිම් කතාව පිළිබඳවයි. කතාව පටන් ගන්නේ මීට වසර 2000කට වැඩි කාලයකට පෙර පුරාණ රෝමයෙන්. එකල රෝමය කියන්නේ ලෝකයේ තිබුණු ප්‍රබලම අධිරාජ්‍යයක්. ඒත් ඒ බලය අල්ලා ගන්න රෝමයේ නායකයන් අතර නිතරම තිබුණේ බල අරගල. මේ නාට්‍යයේ මුල් බීජය වැටෙන්නේ ක්‍රිස්තු පූර්ව 60 වගේ ඈත කාලයකයි. එදා රෝමයේ ප්‍රබලම නායකයන් 3 දෙනෙක් එකතු වෙලා හවුල් පාලනයක් පටන් ගත්තා. ඒ තමයි ජුලියස් සීසර්, පොම්පේ සහ ක්‍රසස්. මේක තමයි ඉතිහාසයේ පළමු ත්‍රිත්ව පාලන අධිකාරිය විදිහට හැඳින්වෙන්නේ. හවුල් පාලනයක් කිව්වට බලයට තියෙන ආසාව නිසා මේ 3 දෙනා අතර වැඩි කාලයක් එකමුතුවක් තිබුණේ නැහැ. කාලයක් සමග ක්‍රසස් යුද්ධයේදී මිය යනවා. ඉතුරු වන්නේ සීසරුයි පොම්පෙයි විතරයි. සීසර් ගෝල් දේශය එහෙම නැත්නම් වර්තමාන ප්‍රංශය ආක්‍රමණය කරමින් අතිවිශාල ජයග්‍රහණයක් ලබද්දී පොම්පේට බයක් දැනෙනවා. සීසර් තමන්වත් අභිභවායයි කියලා. අන්න එතනින් දෙන්න අතර යුද්ධයක් පටන් ගන්නවා. අවසානයේ සීසර්ගේ හමුදාව හමුවේ පොම්පේ දන නමනවා. ජීවිතේ බේරා ගන්න ඊජිප්තුවට පලා යන පොම්පේට අත් වෙන්නේ අවාසනාවන්ත ඉරණමක්. ඊජිප්තු පාලකයන් විසින් ඔහුව මරා දමනවා. දැන් මේ කතාව එන්නේ හරියටම නාට්‍යයේ ආරම්භය සිද්ධ වන ස්ථානයටයි. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 45 වන සියවසටයි. පොම්පේගේ පුත්‍රයන්ට එරෙහිව මුන්ඩා සටනින් අතිවිශාල ජයක් ලැබූ සීසර් රෝමයට ආපසු එන්නේ අසීමිත බලයක් සහ කීර්තියක් අරගෙනයි. මුළු රෝම නගරයම සතුටින් උමුතු වෙලා. ඒ අතර වාරයේදී රෝමයේ ප්‍රසිද්ධ ලුපර්කල් උත්සවයක් ඉදිලා තියෙනවා. නමුත් මේ ජයග්‍රාහී ප්‍රීතිഘോഷා මැද රෝමයේ සමහර නිලධාරීන්, ඒ කියන්නේ ෆ්ලේවියස් සහ මරුලස් වැනි අය සාමාන්‍ය ජනතාව සීසර්ට පක්ෂව උන්මාදයෙන් කෑගසන එක ගැන දැඩි කලකිරීමකින් සහ බියකින් පසු වෙනවා. මොකද සාමාන්‍ය ජනයා සීසර්ට දෙවියෙක් වගේ ආදරය කළත් උත්තරීතර සෙනෙට් සභකින් දැක්කේ වෙනත් දෙයක්. සෙනෙට් සභකින් බියෙන් සැකෙන් පසු වුණේ සීසර් මේ ලැබූ ජයග්‍රහණයත් එක්ක රෝමයේ සමූහාණ්ඩුව නැති කරලා තනි ඒකාධිපති පාලකයෙක් වෙයි කියලා. මේ කුමන්ත්‍රණකාරී කණ්ඩායමේ ඉදිරියෙන් ඉන්නේ බෲටස් සහ කැසියස්. අමතක කරන්න එපා. මේ බෲටස් කියන්නේ කලින් පොම්පේගේ පැත්තේ ඉඳලා පසුව සීසර්ගේ සමාව ලැබූ සීසර් ඉතාමත් විශ්වාස කළ කෙනෙක්. එහෙත් රෝමයේ නිදහස වෙනුවෙන් සීසර්ගේ මේ අධික බලය නැවැත්විය යුතුයි කියන මතයේ ඔවුන් රැඳී සිටියා. ඉතින් ෂේක්ස්පියර්ගේ ජුලියස් සීසර් නාට්‍යයේ මුලමැවෙන්නේ මෙන්න මේ විදිහටයි. එක පැත්තකින් අසීමිත යුද ජයග්‍රහණ ලැබූ රෝමයේ රජකමට සැරසෙන සීසර් සහ තවත් පැත්තකින් රෝමයේ සමූහාණ්ඩුව බේරගන්න ජීවිතයේ පරදුවට තබා කුමන්ත්‍රණය කරන සෙනෙට් සභිකේ.